welcome to IELTS with Krish. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා ඔයගොල්ලන්ගේ listening සම්බන්ධව පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න අවශ්‍යයි කියලා. ඉතින් හැමදාම අපි question types ගැන කතා කරනවා, strategies ගැන කතා කරනවා listening වල. ඉතින් මම අද හිතුවා ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. listening කරද්දී ඔයගොල්ලන්ට support කරගන්න පුළුවන් දෙයක් ගැන. මේ තමයි podcast. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මේක කලින් අහලා තියෙනවද මේ දේ ගැන කියලා. ඉතින් ගොඩක් ලංකාවේ අලුත් ජෙනරේෂන් එක නම් podcast අහනවා. ඔයාට තියෙන iPhone එකක් නම් පුතේ චුට්ටක් බලන්න. ඒක නම් ස්පෙસિෆිකලි ඔයාලට podcast කියලා දෙයක් තියෙනවා. podcast කියලා option එකක් app එකක් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් IELTS podcast check කරන්න. මේවලි dialogues නේ මේකේ කතා කරන්නේ IELTS සම්බන්ධව IELTS එකේ කතා කරන topics ගැන යම් සංවාද යනවා dialogues යනවා. ඉතින් මේවා ඔයාට අහන් ඉන්න පුළුවන්. දැන් ඇයි ඔයා podcast අහන්න ඕනේ? ඇයි ඔයා IELTS podcast අහන්න ඕනේ? ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයගොල්ලන්ට පොඩි කාලේ ඉඳන් කියනවා නේද? news බලන්න, blogs කියවන්න, පොත් කියවන්න, අහගෙන ඉන්න අනිත් අය කතා කරන ඒවා. එතකොට තමයි හොඳට කතා කරන්න පුළුවන් වෙන්නේ. right. ඕකම තමයි මම මේ කතා කරන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකද podcast එකක IELTS podcast එකක ඒගොල්ලෝ කතා කරන්නේ IELTS syllabus එක ඇතුලේ තියෙන topics. දැන් අපි දන්නවනේ අපි example ගමු. අපිට essay එක කතා කරන්න ගිය essay එක ගත්තොත් එහෙම අපි ඒකේ cover කරන topics තියෙනවා නේද? science ගැන කතා කරනවා, education ගැන කතා කරනවා, health ගැන කතා කරනවා. ඒතර මේ field ගැන කතා කරද්දී එකක් අපිට මේ field terms අපි දන්නේ නැහැ ගොඩක් ඒවා. field terms කියන්නේ පුතේ ඒ ශාස්ත්‍රයට අදාළ වචන. ඉතින් මේ වචන ගොඩක් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ podcast වලට අහුම්කන් දීම තුළ. එතකොට ඔයගොල්ලෝ දන්නවා essay එකක් පටන් ගන්නෙදී එහෙම ලස්සනට start කරන්න පුළුවන් phrases තියෙනවා. ඉතින් මේ වගේම ගොඩක් මේ IELTS podcast වලදී මම අහලා තියෙනවා ඒගොල්ලෝ කතා වෙනවා. ඊළඟට ඔයාට informations දැනගන්න පුළුවන් latest updates මොනවද? දැන් අපි හිතමු corona pandemic එක කාලේ අපි දන්නේ නැහැ. අපි update වෙන්න ඕන. මේ කාලේ මොනවද වෙන්නේ? මේ කාලේ ලෝකේ මොනවද වෙන්නේ? මේ AI කියන්නේ මොකද්ද? AI කොහොමද use වෙන්නේ? virtual learning ගැන convention නිකන් physical classroom learning ගැන මොනවද කතා වෙන්නේ? මොනවද ඒවා තියෙන information? සමහරට ඔයා ඉන්න තැනදී ඔයා දන්නේ නැහැ සමහර field ගැන. ඉතින් මේ නොදන්න දේවල් ඔයාලට දැනගන්න ඉන්ටරෙස්ටිං විදිහටම අහගෙන ඉන්න පුළුවන් තැනක් තමයි podcast කියන්නේ. IELTS podcast කියන්නේ. අනිත් කතාව ඔයා podcast වලට අහුම්කන් දෙන්න මේකේ ගොඩක් කලාවට එක accents එකවල use කරන එක අය පාවිච්චි කරන එක අය කතා කරනවා. ඉතින් ඒගොල්ලන්